ඒක අපිට වැඩක් නෑ නේ අත්‍තරම. ඒ කියන්නේ උණ්ඩක පොච්චේ පොඩි හරි කේස් එකක් ආව කපලා දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඒක කපනවා. ඒක වැඩක් නෑ කියලා. කියන තාම ඒකෙන් තේරුමක් වාගෙන නෑ. ඒ ගොඩක් කියන්න ඕක නෑ දැන්. හරිද? ඒ කියන්නේ උණ්ඩක පොච්චේ නැතිව කියන ඔන්ලයින් ළමයි. ඈ උණ්ඩක පොච්චේ නැතිව කියන්න බෑ. උණ්ඩක පොච්චක්වත් නෑ. ඔන්ලයින් ළමයි. උණ්ඩක පොච්චේ නැතිව කියන්න බෑ. නෑ තියෙනවුන් කියන්න එපා ඉතින්. තියෙනවා තමයි ගොඩක් ඒ උන්ට. තියෙනවා මම කැපුවා ආයෙ තමයි. ඔක්කොම තියෙනවලු අවුලන්නේ. අපේ පොඩි මල්ලිගේ කැපුවලු. පරිසර දූෂණයට නමක් දාලා රේප් නේචර් කියලා. පරිසර දූෂණ. උණ්ඩක පුච්ච නැති උන්. පරිසර දූෂණ. ඔව් වරද නෑ කීප දෙනෙක් හිටියා මේ අනිත් උන් hina වෙන්න ගත්තට උන්ට ඊට කර උන්ගේ මැසේජ් එක වැහිලා ගියා. කොහොම හරි උණ්ඩක පුච්ච නෑ සමහරක් කිව්වන්ට නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ උපදින් තියෙන ඕනේකට පස්සේ ඉතින් ඕක මොනවා හරි වුණ ගමන් කපලා දානවා. ඒ කියන්නේ උණ්ඩක පුච්චේ ඒක අපේ ඔගේ මිතන නියපොතු කෑම නියපොතු ගිහිල්ලා ඒක රැඳිලා උන්න එහෙම මොකුත් වෙන්නේ නැහැ. අර නියපොතු උණ්ඩක පුච්චල කරගන්නේ මේ එහෙම ඒකේ රැඳිලා ඒකෙන් උණ්ඩක පුච්චල මොනවලා එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඒකේ වෙන නිකන් අර ව්‍යුහමේ අවුල් හින්දා වගේ තමයි ගොඩක් වෙලාට ඇපෙන්ඩිසයිටිස් එන්නේ. ඒක මොකක්ද ඒකට ඇපෙන්ඩිසයිටිස් වලට සිංහලෙන් මොකක්ද කියන්නේ? උණ්ඩක පුච්ච ප්‍රදාහයද? එහෙම කියනද? අන්න ඒක මේ ආවොත් සාමාන්‍යයෙන් කපලා දානවා. ඉවරයි ඉන්නේ කතාව. ඒක වැඩක් නැහැ. ඒක කිසි දෙයක්වත් නැහැ කියලා තියෙන්නේ. දැන් උණ්ඩක පුච්ච කපනවා. එතකොට මේ බර එහෙම අඩු වෙනවා සමහරට. උණ්ඩක පුච්චේට හරියන බර ග්‍රෑම් ගණක් යම්නවා නැහැ. කඩුවීමක් වෙන්නේ නැහැ. පෙර සහ පසු උණ්ඩක පුච්චේක බර මැනීමේ ක්‍රමයක් යෝජනා කරන්න කිව්වම උණ්ඩක පුච්චේට කපන්න කලින් බර මැල්ල කැපුවට පස්සේ බර මැල්ල මේ දෙකේ වෙනස ගත්තම උණ්ඩක පුච්චේ බර හොයා ගන්න පුළුවන්. එමය කරන්න. කොහොම හරි මේ ඕක වෙන්ඩික්ස් එක අපිට වැඩක් නැහැ. හැබැයි ඔය සත්තුන්ගේ තනකොළ කණයුන්ගේ මේ අපි එහෙම ලොකෝට තනකොළ ගන්නෑ. ලොකෝට කියන්නේ يعني අපි කොළ වර්ග කනවා අර කොළම සීන් එකේ නෑනේ අපි. එතකොට අර ජීවිතේම තනකොළ තමයි නෙවෙයිනේ අපි. දැන් හරකෙක් ගත්තම උන්ගේ ජීවිතේම තනකොළනේ ඉතින්. උන්ට නම් විශ්ව කවුද දන්නේ නැහැ කියවනේ තනකොළ ගන්න කියලා. තනකොළ කෑම හරි කියලා අර මොකද කෑම තියෙනවා මුක් කන්න නැතුව තනකොළ කකා ඉන්නවා. කොහොම හරි මේ උන් තනකොළ කනවනේ. ඔය තනකොළ වල තියෙනවනේ සෙලියුලෝස් කියලා එහෙම මොකද જાති තියෙනවනේ ඕගොල්ලෝ. ඕවා ජීර්ණය කරන්න අපේ ඇඟේ එහෙමට ක්‍රමයක්. ඒ කියන්නේ ඔය සමහරක් විවිධ සංකර මට හරියට ඒ ಜಾති මතක නැහැ. ඕවා ජීර්ණය කරන්න අදාළ එන්සයිම් අපේ ඇඟේ නැහැ එතකොට. ඊට පස්සේ කෑවා කියලා එහෙම අපේ ජීර්ණයක් වෙන්නේ නැහැ ඒවට. තනකොළ ගන්න එපා තේරුමක් නැහැ කියලා කියන්නේ. හරි. එතකොට දැන් හරක් තනකොළ විතරමනේ කන්නේ. උන්ටත් එහෙම වෙලා හරියන්නේ නැහැ නේ. උන්ගේ මොකක් හරි බැලන්ස් එකක් ගහලා මේ මොකද්ද තනකොළ ටිකේ තියෙන ජීර්ණයක් කරගන්න වෙනවා. එතකොට ඔය උණ්ඩක පුච්චේ උන්ගේ උණ්ඩක පුච්චේ තියෙනවා මේ බැක්ටීරියා වර්ග. ඒ බැක්ටීරියා ඇවිල්ලා ඒ වැඩේ කරලා දෙනවා හරකට. ඒතර උන්ගේ උණ්ඩක පුච්චේ එතකොට වටිනවා. ඒක තමයි අරුන්ගේ නවාතැන. හරි. අපේ වැඩ නෑ ඒක. ඒක තමයි අපේ ඒක කොහොම එන පොඩිත් එක්ක හරකුන්ගේ එහෙම එන ලොකුයක් තියෙනවා. අපේ එහෙම නෑ ඊට සාපේක්ෂව උණ්ඩක පුච්ච සයිස් එක බොහොම අඩුයි. ඒක පොඩ්ඩක් කරලා ඉලක් දුන්න ගමන් කපලා අයින් කරන එක තමයි කරන්නේ. එයාට තියාගන්න නෑ. ડોක්ටර්ස්ලා හරි කැමති උණ්ඩක පුච්ච කපලා අයින් කරන්න. ඒ කියන්නේ වැඩක් නෑනේ. නැත්තම් මු ආය දවසක ආයෝග හදාගෙන ඉන්න පුළුවන් නේ. එකපාරින් වැඩේ ඉවරයි ඉන්නේ. කැපුවා ගෙදර යවුවා. ඒ වගේ තමයි යන්නේ. අර මේ කපනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වෙද්දි ගොඩාක් ඒක පැතිරිලා ඒ කියන්නේ හැදිලා නම් තියෙන්නේ. ඒ වෙලාවේ කපන්න නැතුව පොඩ්ඩක් තියලා ඒක අඩු වෙන්න බෙහෙත් දීලා ඊට පස්සේ කපනවා. කොහොම හරි කපනවා හැබැයි. අර උණ්ඩක පුච්ච නම් තියන්නේ නෑ. ආව තුණ්ඩක පුච්ච නැතුව තමයි යවන්නේ. මොනවා හරි කේස් එකක් දානවා. එහෙම තියෙනවා මේ කොහොම හරි අපිට වැඩක් නෑ.